දැන් මේ සම්බන්ධයෙන් කමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. එතකොට අමාත්‍යාංශයේ විදිහට මීට පෙර අවස්ථා කීයකදී ඒ වගේ ටෙන්ඩර් වයලේෂන් ගල්ලා අඟුරු සම්බන්ධයෙන් වෙලා තියෙනවා කියලා අඳුරගෙන තියෙනවාද? ඒ අඳුරගත්තු තොරතුරු ජනාධිපති කොමිසමට යවලා තියෙනවද? ඔව්. ඇත්තටම මේ ජනාධිපති කොමිසම සභාව පත් කිරීමේදී අමාත්‍යාංශයේ හැටියටත් විවිධ පාර්ශව හැටියටත් විශේෂ අපි බලාපොරොත්තු වුණා. ඒ සම්බන්ධයෙන් තියෙන තොරතුරු ඒ අදාළ කොමිසමට ලබා දෙන්න. රජයේ පාර්ශවයේ හැටියට අපි දැක්කා මාධ්‍ය තුලත් වාර්තා වුණා. පහුගිය සතියේ ඉඳලා ඒ සම්බන්ධයෙන් තියෙන තොරතුරු ලබා දීම සඳහා කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ පරීක්ෂණ කොමිසම් සභාව ස්වාධීනව කටයුතු කරන ආයතනයක්. අමාත්‍යාංශයේ හැටියට අපි මැදිහත් වීමක් කරන්නේ නැහැ. නමුත් ඒ ආයතනය මේ කොමිසම අමාත්‍යාංශයේ ලේකම්වරයා තුළ අනිකුත් කණ්ඩායම් සඳහා කැඳවීමක් කරලා තියෙනවා. ඒ සඳහා ඒ අවස්ථාවේදී අපි ළඟ තියෙන තොරතුරු ඒ සම්බන්ධයෙන් තියෙන සියලු තොරතුරු ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි දන්නවා රටේ ජනතාව අතරත් සමාජ මාධ්‍ය තුලත් සමහර කණ්ඩායම් අතර තුලත් විවිධ තොරතුරු විවිධ අදහස් ප්‍රකාශ වුණා. ඒ නිසාම තමයි අත්‍තරම මේ ස්වාධීන ජනාධිපති ස්වාධීන කොමිසම් සභාවක් පත් කරන්න කටයුතු කරේ. ඒතකොට මේ රටේ මහ ජනතාවට විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කතා කරපු විපක්ෂයේ අය ඇතුළු අනිකුත් අයටත් දැන් අවස්ථාව තියෙනවා තමන් ළඟ තියෙන තොරතුරු ඒ කොමිසම් සභාවට ඉදිරිපත් කරන්න. නමුත් තවමත් අපිට දැන පෙනුනේ නැහැ. මම හිතන්නේ ඉදිරියට කටයුතු කරන්න ඉඩ තියෙනවා. නමුත් අපිට තාමත් පේන්නේ නැහැ අර පාර්ලිමේන්තුව තුල හරි එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ආදාලා තුල හරි මේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරපු කණ්ඩායම් ඒ නිර්භීතභාවය ජනාධිපති කොමිසමට තොරතුරු ඉදිරිපත් කරලා කටයුතු කරන බව තාමත් අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපි එයාලට ආරාධනා කරන්නේ එයාලට කියන්නේ අපිට අවශ්‍යයි හොඳ පරීක්ෂණයක් කරන්න. ඒ සඳහා සියලුම තොරතුරු අපිට අවශ්‍යයි. ජනාධිපති කොමිසමට අවශ්‍යයි. ඒ අය තමන් ගාව තියෙන තොරතුරු ඉදිරිපත් කරොත් ඒ තොරතුරු පදනම් මත ඉඳගෙන තමයි ඉතා විනිවිදභාවයකින් යුතුව සහ නිවැරදි පරීක්ෂණයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමන් ගාව තියෙන තොරතුරු ඉතාමත් ඉක්මනින් ඒ කොමිසමට ලබා දීලා පරීක්ෂණ වලට සහාය වෙන්න කියලා අපි මේ කණ්ඩායම් වලින් ඉල්ලා සිටිනවා.